ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය හිතෝපදේශ පොත 27 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදය. වතුරෙහි මුහුණට මුහුණ සමාන වන්නාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය දෙසට අපේ අවධානය යොමු කරන වෙලාවේ මේ ස්ථානයේ සඳහන් වෙනවා මිනිස්සෙකුට වතුර තියලා නැත්නම් වතුර බේසමක් තියලා ඒ වතුර බේසම දිහා බැලුවම ඒ මිනිස්සයාගේ මුහුණ අපිට පරාවර්තනය වෙලා පේනවා. හැබැයි කවදාවත් මිනිස්සයාගේ හදවත කිසිම දෙයකින් පරාවර්තනය වෙන්නේ නැහැ. ඒතර මිනිස්සයාගේ හදවත පරාවර්තනය වෙන්න යන්නේ එයාගේ හැසිරීමයි එයාගේ චරිතයයි තුලයි. ඒතර අපි දෙවියන් වහන්සේව දන්න දෙවියන් වහන්සේව අදහන මනුෂ්‍යයන් හැටියට අපේ ජීවිතයෙන් අපි පරාවර්තනය කරන්නේ කුමක්ද? දැන් අපිට පුළුවන් මනුෂ්‍යයාට පිටස්තරෙන් අපේ මුහුණෙන් අපේ ඉරියව් වලින් අපි යහපත් මිනිස්සු කියලා පෙන්වන්න. හැබැයි අපේ අතුලාන්ත ජීවිතය දිහා බලනකොට අපේ අතුලාන්ත ජීවිතය කොයි වගේද? දැන් යේසුස් වහන්සේගේ කාලේ අපිට පේනවා පරිසවරුන් කියලා කණ්ඩායමක් හිටියා. ඒ අය තමයි යුදෙව් ආගම පිළිබඳව ඒ ආගමේ තිබුණු කාරණාවන් මිනිස්යාට පැහැදිලි කරලා දෙන්නේ. එහෙම නැත්නම් මේ පරණ ගිවිසුමේ තිබිච්ච බයිබලේ ඒ කාරණා මිනිස්යාට අවබෝධ කරලා දෙන්නේ. ඒගොල්ලෝ විවස්ථාව උගන්වන විවස්ථාව පැහැදිලි කරලා දෙන මිනිස්යා කණ්ඩායමක් හැටියටයි හිටියේ. ඒගොල්ලෝ පූජක කණ්ඩායමක් හැටියටයි වැඩ කරේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා ඒගොල්ලෝ උගන්වන දේ ඔයගොල්ලෝ අහගන්න. හැබැයි ඒගොල්ලන්ගේ හැසිරීම අනුව ඔබලා හැසිරෙන්න එපා කියලා. දැන් අපිට පේනවා දෙවියන් වහන්සේගේ වචනය අපිට දීලා තිබෙන්නේ අපේ මුළු ජීවිතේම වෙනස් කරගන්න. දැන් දේව වචනයට පමණයි මිනිස්සුගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි දන්නවා බොහෝ මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගෙන තිබෙන්නේ වෙන කිසි දෙයකින් නොවේ දෙවියන් වහන්සේගේ හඬ ඇසීමෙන්, දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන්. ඒතර දැන් දේව වචනයට පුළුවන්කම තිබෙනවා අපේ අභ්‍යන්තර ජීවිතය වෙනස් කරන්නට, අපේ හැසිරීම වෙනස් කරන්නට, අපේ චරිතය වෙනස් කරන්නට. අපි බයිබලයේ අරගෙන බලනකොට අපිට පේනවා සවුල් කියලා මිනිහෙක් අලුත් ගිවිසුමේ සභාවට පීඩා කරමින්, සභාවට නිඳා කරමින්, සභාව විනාශ කරමින් ඔහු ක්‍රියාත්මක වුණා. දැන් දවසක් දෙවියන් වහන්සේ උට එළිදරව් වුණා. යේසුස් වහන්සේ උට එළිදරව් වුණා. එදා ඔහු යේසුස් වහන්සේව පිළිගත්තා. දැන් අපි දන්නවා විවිධ මනුෂ්‍යයන්ට යේසුස් වහන්සේ එළිදරව් වෙන ක්‍රම විවිධයි. සමහර අයගේ ජීවිතේ දේශනාවක් අහලා, සමහර අයගේ ජීවිතේ බයිබලයේ කියවලා, තවත් සමහර අයගේ ජීවිතේ ඒ දේශනාවේ තිබෙනා වූ කාරණා ගැන පැහැදිලා උන්වහන්සේ වෙතට ඇවිල්ලා තිබෙනවා. දැන් අපි එක එක්කිනා විවිධාකාර විදිහට යේසුස් වහන්සේ වහඳුනාගෙන තිබෙන්නේ. තවත් සමහර අය අසනීප තත්ත්වයේ ඉඳලා සුවය ලබාගෙන උන්වහන්සේ වෙතට ඇවිල්ලා තියෙනවා. තවත් සමහර අය යක්ෂාත්ම වැහිලා අවුරුදු ගාණක් ඒකෙන් පීඩා විඳලා ඒගොල්ලන්ගේ ජීවිතේ නිදහසක් නැතුව හැබැයි යාඥාවෙන් නිදහස් වෙලා ඒගොල්ලෝ යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා තිබෙනවා. ඒතකොට විවිධ මනුෂ්‍යයන් විවිධ දේවල් තුලින් අත්දැකීම් ලබලා උන්වහන්සේව දැනගෙන තිබෙන්නේ. ඒතකොට දැන් උන්වහන්සේව දැනගත්ත මනුෂ්‍යයා මුළුමනින්ම වෙනස් වෙච්ච මනුෂ්‍යෙක්. ඒතකොට දැන් අපිට බයිබලයේ ඔහුගේ පරණ ජීවිතයේ සාවුල් වුණාට අලුත් ජීවිතය අපිට පෙන්වන්නේ පාවුල් කියලා. ඒතකොට ඔහු වෙනස් වුණා. ජීවිතේම වෙනස් වෙන්න පටන් ගත්තා. ඒක ඇවිල්ලා නිකන් සාමාන්‍ය වෙනස් වීමක් නෙමෙයි, අසාමාන්‍ය විදියට ඔහු වෙනස් වෙන්න පටන් ගත්තා. එහෙමනම් අපේ ජීවිතේ මේ උදෑසන වෙනස් වෙන්නට ඕන. මොකද උන්වහන්සේව දැනගත්ත මිනිසයා තමන්ගේ ජීවිතය අනිවාර්යෙන්ම වෙනස් කරගත යුතුයි. ඒකට හේතුව දේව වචනය අපිට කැඩපතක් මෙන් අපේ චරිතය, අපේ හැසිරීම, අපේ ජීවිතය, අපේ අනාගතය අපට පෙන්වන්නට යන. එහෙමනම් අපි මේ උදෑසන දෙවියන් වහන්සේව දැනගත්ත, දෙවියන් වහන්සේව හඳුනාගත්ත මිනිස්සු හැටියට අපේ ජීවිතය අපි වෙනස් කරගත යුතුයි. අපේ නරක පුරුදු අපි අතහැරිය යුතුයි. අපේ හදවත ඇතුලේ තියෙන වෛරය, ක්‍රෝධය, අපේ හදවතේ තිබෙන තණ්හාව, පරිගැනීම, මේ වගේ කාරණා වලින් අපි නිදහස් වෙන්න ඕන. අද ගොඩක් මිනිස්යන් තමන් ආත්මිකයි කියලා පෙන්වන්නට ඔවුන් පිටස්තරේ තමයි මවාගෙන තිබෙන්නේ.
අතුලාන්ත ජීවිතය අරගෙන බලනකොට සොහොන් ගෙවල් වගේ අර පරිසවරුන්ට යේසුස් වහන්සේ කිව්වා ඒ අයගේ ජීවිත හරියට සොහොන් ගෙවල් වගේ කියලා. පිටින් බලද්දි ලස්සනට හුණු ගාලා පවිත්‍රව තිබෙනවා. හැබැයි අතුලාන්ත බලනකොට මිනි ඇටකටු වලින් පෙරලා තිබෙනවා. මේ උදෑසන දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපේ ජීවිතේ අපි රඟපාන ජීවිතයට නොවේ. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපේ සැබෑ ජීවිතයටයි. ඒ නිසා අපිට හැම ආශිර්වාදයක්ම ලැබෙන්නේ යන්නේ අපේ සැබෑ ජීවිතයටයි. අපි යාත්නා කළා මේ දවසේ අපි උන්වහන්සේට කියමු ස්වාමිනී මට වෙනස් වෙන්න ඔබ වහන්සේගේ බලය දෙන්න. මට වෙනස් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න. මෙන්න යේසුස් වහන්සේ අපට උදව් කරන්නට යනවා. අපේ ජීවිතයේ තිබෙන පාපයන් අතහැරලා අපේ ජීවිතයේ තිබෙන නරක පුරුදු අතහැරලා අපි යේසුස් වහන්සේ ළඟට යමු. අපි කියමු ස්වාමිනේ මගේ සියලු පාපයන් වලට සමාව දීලා ඔබ වහන්සේ සමග සැබෑ ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේ මට පිහිට වෙන්න. උන්වහන්සේ අපේ ජීවිතයට නිරතුරුවම පිහිට වෙන්නට යනවා. අපි යාත්නා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. මේ උදෑසන ස්වාමිනේ අපේ අතුලාන්තය අපිට විමසා බලන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ කිව්වා අපේ ජීවිතේ අපේ හදවත ස්වාමිනේ පවිත්‍රව තබා ගන්න. ඔබ වහන්සේ ස්වාමිනේ හැම වෙලාවෙම අපිට කිව්වේ හදවතින් ස්වාමිනේ පවිත්‍ර වෙච්ච මිනිසෙක් වෙන්න කියලා. මේ උදෑසන අපිට හදවතින් පවිත්‍ර වෙලා සැබෑ ලෙස ඔබ වහන්සේ සමග ගමන් කරන්න ශක්තිය දෙන්න. මේ දවසේ අපේ නිවස් වලට ආශිර්වාද කරන්න, අපේ පවුල් වලට ආශිර්වාද කරන්න, අපේ දරුවන්ට ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ කරුණාව බලය දෙන්න. ස්වාමිනේ හැම නිවසක්ම හැම පවුලක්ම හැම පුද්ගලයෙක්ම අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මේ උදෑසන ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ සුවය කරුණාව දෙන්න. ඔබගේ සමාදානය දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.